අද අපි කතා කරන්නේ 10 පන්තියේ පළවෙනි පාඩමේ දෙවෙනි අභ්‍යාසය ගැන. 1යි 2 අභ්‍යාසය ගැන. මේකේ තියෙන්නේ පරිමිතිය සම්බන්ධ ගැටලු කිහිපයක්. එහෙනම් මේකේ අපි මුලින්ම යම් අභ්‍යාසයේ පළවෙනිම ගානට. මොකද්ද පළවෙනි ගානේ තියෙන්නේ? පහක් දක්වන එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න. පහක් දක්වන එක් එක් කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සොයන්න කියලා අපිට කේන්ද්‍රික ඛණ්ඩ 4ක් දීලා තියෙනවා. අපිට මේකේ පරිමිතිය සොයන්න තියෙන්නේ. අපි දන්නවා කේන්ද්‍රික ඛණ්ඩයක පරිමිතිය සොයන්න සූත්‍රය. මොකද සූත්‍රය? කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය සමානයි 360න් θ ගුණ කිරීම 25r ධන 2r. ඊට අමතරව අපිට මේක කොටස් දෙකකින් හොයන්න පුළුවන්. මොකද්ද කොටස් දෙක? මුලින්ම අපිට ඡාප දිග හොයාගන්න පුළුවන් කේන්ද්‍රික ඛණ්ඩයක. ඊට පස්සේ ඒකට එකතු කරන්න පුළුවන් අරයන් දෙක. අපි එහෙනම් මේ දෙවෙනි ක්‍රමවේදය ඔස්සේ ගානට ආදේශ වෙලා බලමු. එහෙනම් දෙවෙනි ක්‍රමවේදය ඔස්සේ අපි කොහොමද ගාන විසඳන්නේ කියලා බලමු. එහෙනම් පළමු කේන්ද්‍රික ඛණ්ඩයේ තියෙන්නේ අර්ධ වෘත්තය. අපි දන්නවා අර්ධ වෘත්තයක කොහොමද කෝණය කියලා. අභ්‍යන්තර කෝණය අගය කීයද කියලා. අභ්‍යන්තර කෝණය කීයද අර්ධ වෘත්තයක අංශක 180යි. අපි එහෙනම් මේක කොටස් දෙකකින් හොයනකොට අපි බලමු මුලින්ම කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. එහෙනම් පළවෙනි අංකය යටතේ ඇති පළවෙනි කොටස රෝම ඉලක්කම් 1 කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග සමානයි 360න් θ ගුණ කිරීම 25r. 360න් θ කියන්නේ 180යි. 2 ගුණ කිරීම 5 කියන්නේ නියතයක්. නියතය 7න් 22යි. r කියන්නේ අපිට මෙතන 14 බෙදීම කියලා දෙක කියලා ගන්න පුළුවන්. නැත්නම් අපිට කෙලින්ම ගන්න පුළුවන් 7යි කියලානේ. අපි එහෙනම් සුළු කළ උත්තරේ ගමු. අර ඒ කීයද? 7යි. මෙතන දරුවනේ දීලා තියෙන විස්කම්භය. කවුරුවත් විස්කම්භය දීලා තියෙන එක ආදේශ කරන්න එපා 14 කියලා. අපි මෙතන ආදේශ කරන්න ඕන 7 කියලා. 14 කවුරු හරි මේකට ආදේශ කරනවා නම් 14 බෙදීම 2 කියලා ආදේශ කරගන්න. අපි මෙතෙන්ට සුළු කළ කෙලින්ම පිළිතුර ගන්න හින්දා 7යි කියලා දාගන්නවා. එහෙනම් 360ට 2යි 180ට 1යි. 180 ඒව දෙකක් තමයි 360. එහෙනම් ඔන්න 180ෙම සුළු කරා. ඊට පස්සේ මෙතන 2 තියෙනවා. මෙතන 2 තියෙනවා. 2ට 2 කැපුණා. ඊට පස්සේ 7ට 7 කැපුණා. උඩ ඉතුරු වෙනවා 1 22 ඉතුරු වෙනවා. යට 1 ඉතුරු වෙන්නේ 1 1 එකෙන් බෙදුනට එකෙන් ගුණ වුණාට කිසිදු පිළිතුරක් වෙනස් වෙන්නේ නැහැ. එහෙනම් අපි මේකේ පිළිතුර එනවා 22යි සෙන්ටිමීටර්. 22යි සෙන්ටිමීටර්. ඒකකේ අනිවාර්යෙන් යොදන්න ඕනේ. ඒකකේ යොදන්න නැත්නම් මේ ගාන වැරදෙනවා. එහෙනම් 22යි සෙන්ටිමීටර්. දැන් අපි හෙව්වේ කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග. අපි තාම හොයලා ඉවර නැහැ. එහෙනම් අපි ඊළඟට යන්න ඕන කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියලා. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියලා කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිගට එකතු කරන්න ඕන අරයන් දෙක. නැත්තම් 2r. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග කීයද අපි ගත්තා? 22යි සෙන්ටිමීටර්. එහෙනම් අරයන් දෙකයි. අරයන් දෙකයි කියන්නේ අරය කීයද? 7යි. එහෙනම් 7 ගුණ කිරීම 2. 7 ඒවා 2ක්. 22යි සෙන්ටිමීටර් ධන 7 වරක් 2 14යි සෙන්ටිමීටර්. එහෙනම් 22යි 14යි එකතු කරාම 36යි සෙන්ටිමීටර්. හරි. එහෙනම් ඔන්න පළවෙනි කොටස ඉවරයි. අපි යනවා දෙවෙනි කොටසට. දෙවෙනි කොටසෙන් අපි බලමු මොනවද කියන්නේ කියලා. දෙවෙනි කොටසේ තියෙන්නේ අංශක 90ක කේන්ද්‍රික ඛණ්ඩයක්. ඒ කියන්නේ වෘත්තයකින් 4න් එකක්. අපි එහෙනම් මේ සූත්‍රයටම ආදේශ කරමු. කේන්ද්‍රික ඛණ්ඩයේ ඡාප දිග 360න් θ ගුණ කිරීම 25r. 360න් කෙතෙක්ද? 360න් එහෙනම් කීයද? 360න් 90යි. 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම r කියන්නේ 14යි සෙන්ටිමීටර්. එහෙනම් 14යි සෙන්ටිමීටරර. අපි ඒකකයේ පස්සේ ලියාගමු. සුළු කරන තැන් වල ලිව්වේ නැතුව කමන්නේ. අවසාන පිළිතුරට ඒකකයේ අනිවාර්යෙන් යොදන්න ඕන. එහෙනම් 360ට 90 ඒවා 4යි 90ට 1යි. 4ට 2යි 2ට 1යි. 7ට 1යි 14ට 2යි 2ට 1යි 2ට 1යි. එහෙනම් උඩ ඉතුරු වෙනවා 1 ගුණ කිරීම 1 ගුණ කිරීම 22 ගුණ කිරීම 1. යට ඉතුරු වෙන්නේ 1 ගුණ කිරීම 1. ඉතින් එකෙන් ගුණ කරාට බෙදුවට වෙනසක් වෙන්නේ නැහැ කියලා මම කලිනුත් කිව්වා. එහෙනම් පිළිතුර එනවා 22යි
සෙන්ටිමීටර්. 22යි සෙන්ටිමීටර්. එහෙනම් මේ කේන්ද්‍රික ඛණ්ඩය මොකද්ද? අපි මේ කේන්ද්‍රික ඛණ්ඩය හොයාගත්තේ චාප දිග. අපි මේකට දැන් එකතු කරන්න ඕන අරයන් දෙක. එහෙනම් කොහොමද ආදේශ කරන්නේ? කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියලා. පරිමිතිය සමානයි 22යි සෙන්ටිමීටර් ධන අරය 14යි 14 ඒවා දෙක. එහෙනම් 14 ඒවා දෙකක් කීයද? 22යි සෙන්ටිමීටර් වලට එකතු වෙනවා 14 ඒවා දෙකක් 28යි සෙන්ටිමීටර්. 22යි සෙන්ටිමීටර් 28යි සෙන්ටිමීටර් එකතු වුණාම පිළිතුර එනවා 50යි සෙන්ටිමීටර්. එහෙනම් දෙවනි ගානේ පිළිතුර වශයෙන් අපිට ලැබෙනවා 50යි සෙන්ටිමීටර්. එහෙනම් දරුවනේ අපි යන් මේකේ තුන්වෙනි කොටස ගැන අපි සාකච්ඡා කරමු. මේකේ තුන්වෙනි කොටසේ තියෙන්නේ අංශක 60ක් වූ කේන්ද්‍රික ඛණ්ඩයක් ගැන. එහෙනම් අපි ඒකත් ඒ විදිහටම ආදේශ කරමු. අංක 3 රෝම ඉලක්කම් 3 කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග සමානයි 360න් θ ගුණ කිරීම 25r. 360න් කීයද? 60යි. 2 ගුණ කිරීම 7න් 22 ගුණ කිරීම අරය 21යි. එහෙනම් බිඳුවට බිඳුව කැපුණා. 36ට 6 ඒවා 6යි 6ට 1යි. 7ට 1යි 21ට 3යි. 6ට 3 ඒවා 2යි 3ට 1යි. 2ට 1යි 2ට 1යි. උඩ ඉතුරු වෙනවා කීයද? 1 22 1. එහෙනම් එතන පිළිතුර වෙනවා 22යි යට ඉතුරු වෙන්නේ 1 විතරයි. ඉතින් 1 බෙදුනට වෙනසක් වෙන්නේ නැහැ කියලා මම කලිනුත් කිව්වා. එහෙනම් මේකේ පිළිතුරු විදිහට එනවා 22යි සෙන්ටිමීටර්. 22යි සෙන්ටිමීටර්. ඊට පස්සේ අපි බලමු මේකන මේ අපේ පිළිතුර කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය. කේන්ද්‍රික ඛණ්ඩයේ පරිමිතිය කියලා අපි කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිගට එකතු කරනවා අරයන් දෙක. එහෙනම් 2r. කේන්ද්‍රික ඛණ්ඩයේ චාප දිග 22යි සෙන්ටිමීටර්. ඒකට 2r කියන්නේ අරයන් දෙක. අරයන් දෙක අරයක් 21යි 21 ඒවා දෙකක්. 21 ගුණ කිරීම 2. 22යි සෙන්ටිමීටර් ධන 21 ඒවා දෙකක්. දෙවරක් 1 2යි. දෙවරක් 2 4යි. 42යි සෙන්ටිමීටර්. එහෙනම් මේකේ පිළිතුර කීයද? 2යි 2යි 4යි. 4යි 2යි 6යි. 64යි සෙන්ටිමීටර්.